සත්‍ය සොයා යන ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරෙන් සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් අපේ නාලිකාවත් එක්ක හරිම බුද්ධිමත් පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔයාලට වැදගත් වෙන දෙයක් අද මම අරගෙන ආවා. ඉතින් මේ බුද්ධිමත් පිරිස අතරින් මාත් එක්ක මම දන්න සහෝදරයෙක් මල්ලි කෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තියෙනවා. හරිම වැදගත් ප්‍රශ්නයක්. මම විශ්වාස කරනවා මේක ගොඩක් දෙනෙකුට වැදගත් වෙයි කියන එක. ඉතින් ඒ නිසා මම මේක වීඩියෝ එකක් විදිහට අරගෙන එන්න හේතුව ඔහු අහලා තියෙන ප්‍රශ්නේ ඒ විදිහටම මම ඔහුගේ හඬින් දැන් අහන්න සලස්වනවා. ඊට පස්සේ ඒකට අදාළ පිළිතුර මට තේරෙන විදිහට මම හොයාගත්ත මේ දෙයින් ඔයාලට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. දැන් එහෙනම් ඔහුගේ ප්‍රශ්නය අහලා ඉමු. හායි සර්, සුබ දවසක්. සර්, මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සර්ගෙන් අහලා දැනගන්න. මට ඒ කියන්නේ සර් මේ දවස්වල අහන්න දකින්න ලැබිච්ච දේවල් එක්ක ගොඩක් මට හිතිච්ච දෙයක් තමයි මේක. මට නෝට් වෙච්ච දෙයක් මේක අර කලින් හිතුණට සර් ප්‍රශ්නේ තමයි අපේ වැඩිපුරම අපි කරන කර්මයක් බලපාන්නේ සර් අපි හිතන දේින්ද නැත්නම් අපි බාහිර ලෝකේ කරන දේ ක්‍රියාවෙන්ද කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද බුදුදහමේ අර කියලා තියෙනවානේ අපි සිතුවිලිම තමයි කර්මයට හේතු වෙන්නේ කියලා. ඉතින් සර් එතන මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි පන්සිල් පද පහෙන් සුරාමේරය ගත්තොත් කවුරු හරි කෙනෙක් අපි හිතමුකෝ එයාට අම්මා තාත්තත් නැහැ, බිරිඳකුත් නැහැ, ළමයි නැහැ. ඉතින් ඒ වගේ තනි ජීවිතයක් ගෙවන කෙනෙක් කියලා. එතකොට එයාට කාටවත් සලකන්න ඕන කියලා වගකීමක් නැහැ. එයා තනියම තමයි ජීවත් වෙන්නේ. එතකොට මෙයා මත්පැන් බොනවා. මත්පැන් බීලා ගොඩක් මත් වෙලා ඒ වගේ හැමදාම මත්පැන් බොන කෙනෙක් කියමුකෝ. එතකොට එයා මත්පැන් බීලා ඉවරලා ගොඩක් මත් වෙලා එයා නිදා ගන්නවා. කොහෙට හරි ගිහිල්ලා නිදාගෙන උදේ නැගිටලා එයාගේ සාමාන්‍ය දවසේ වැඩ කටයුතු ටික කරනවා. ඊට ඔය මත්පැන් බොන එක ඔය පන්සිල් පදපා එතන කඩන්න එපා කියනනේ. ඇත්තටම හොඳ නැති දෙයක් තමයි මත්පැන් බොන එක. නමුත් මට තේරෙන්නේ නැත්තේ මෙතන පවක් සිද්ධ වෙනවද කියන එක. දැන් මේ වගේ පුද්ගලෙක්ට මේම තනියම ජීවත් වෙලා එයාගෙන් කිසි කාටවත් එළියෙන් බාහිර කරදරයකුත් නැහැ. ඉතින් එයාට වගකීමක් ඉෂ්ට කරන්නත් නැහැ. නමුත් අර අපි හිතුවොත් පවුලක් ඉන්න කෙනෙක්, ඒ කියන්නේ ළමයි ඉන්නවා, අම්මා තාත්තා ඉන්නවා, ගොඩක් වගකීම් තියෙද්දි මෙයා මත්පැන් බීලා නිදාගෙන කිසි දෙයක් එයාගේ යුතුයකම් ඉෂ්ට කරන්නේ නැතුව ඒ වගේ දෙයක් වුණොත් එතන යම්කිසි දෙයක් සිද්ධ වෙනවනේ, නරක දෙයක්. එතකොට අර වගේ කෙනෙක්ට මෙතන මේ කියන්නේ තනියෙන් ඉන්න කෙනෙක්ට මෙතන මට මේ තේරෙන්නේ නැත්තේ පවක් සිද්ධ වෙනවද කියලා. හරි. මේ ඔහු අහලා තියෙන එක ප්‍රශ්නයක්. මම මේකට පිළිතුරු දීලා ඉන්නම්. ඊට පස්සේ තව ප්‍රශ්න කීපයක් තියෙනවා. අපි ඒවත් බලමු. හරි. දැන් මේ මල්ලි අහලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. මත්පැන් බොන කෙනෙක් ඉන්නවලු. මේ මත්පැන් බොන කෙනාට පවුලේ කවුරුත් නැහැ. එතකොට එයාට නිදහසක් තියෙනවා මත්පැන් බීලා එයාට ඕන විදිහට ඉන්න. හරි. එතකොට එතන කර්මයක් සිදුවන්නේ කොහොමද කියලා තමයි අහන්නේ. දැන් මම මේක පැහැදිලි කරන්නේ හරිම සරලව. ෆ්‍රීකවන්සි ලෙවල් එකෙන් නෙමෙයි කියන්නේ. හරිම සරලව ඕන කෙනෙක්ට තේරෙන්න. ඒත් එක්කම කියනවා සමහර තැන්වල ඩීප්ලි යන්න පුළුවන් ඇතුළට. එහෙම ගියොත් තව අපි ඒකෙම හිර වෙනවා. මේ කර්මය ගැන හොයන එක ඇතුලේ අපි හිර වෙනවා. ඒ නිසා ඇතුළට යන්නේ මේ සරලව උඩින් පෙන්වලා දෙන එක තමයි කරන්නේ. ඊට කලින් කියන්න ඕනේ මේ කර්මය සහ විපාක කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ කර්මයක් සිදු වෙනවා නම් ඒකේ විපාකයක් ගෙවන්න තියෙනවා. ඒක ගෙවන විදි වෙනස් වෙන්න පුළුවන්. විවිධාකාර විදියට විපාක ගෙවෙනවා. එතකොට සමහර වෙලාවට කර්ම සිදු වෙනකොට විපාකයක් ඊට පස්සේ සහ ඒත් එක්කම ගෙවෙන අවස්ථාවනුත් තියෙනවා. දැන් මේ ප්‍රශ්නයත් එක ගත්තාම මෙතන විපාකය තමයි ඔහුටම මේකෙන් දුක් විඳින්න සිදු වෙන්නේ. ඒක කරදරයක් බවට ඔහුට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒකම තමයි විපාකය ඔහුට එතනදී සිදුවන. මම මේක මෙහෙම පැහැදිලි කරන්නම්. ඔහුට කර්මයක් සිදුවන්නේ මුලින්ම මත්පැන් බොන්න හිතුනේ කොතනද? ඒ කියන්නේ යම් දවසකදී ඔහුට හිතෙන්නේ නැති මගේ යාළුවොත් මත්පැන් බොනවා. මමත් ඒක try කරලා බලන්න ඕනේ. ඒ කියන්නේ මේ මත්පැන් බොන්න මුලින්ම පය තබපු දවස. එතකොට ඔහුට ඒ හිතිච්ච මොහොත තමයි කර්මයක් සිදු වුණ පළමු තැන. එතන ඔහු ඒකට රැවටුණ නිසා ඔහු දැන් බේබද්දෙක් බවට පත් වෙලා මත්පැන් වලට ඇබ්බැහි වෙලා. ඒ කියන්නේ මත්පැන් තමයි දැන් ඔහුව පාලනය කරන්නේ. එතකොට ඒ කර්මය දිට්ඨ ධම්ම වේදනීය විදිහට මේ ආත්මයේදීම පරිසම් දීලා තියෙනවා. ඔහු මෝහයෙන් බෙලෙනවා. ඒ කියන්නේ රැවටීමේ ඇතුළෙම ජීවත් වෙන්න ඔහුට සිදු වෙනවා. ඒ කියන්නේ ඔහු දන්නේ නැහැ ඔහුටම මේ හානි කරගන්නවා කියන එක. කලින් වීඩියෝ එකේ මම සිහිනයක් ගැන පැහැදිලි කරානේ. ඉතින් ඔයාලා දන්නවා මේක සිහිනයක් නම් මේක සිහිනයක් කියලා දැනගන්න එක තමයි තියෙන උතුම්ම දේ. කෙනෙකුට ලබා ගන්න පුළුවන් ලොකුම තෑග්ග. ඉතින් මේක ලබා ගන්න තමයි මේ හැමෝම ඇත්තටම කියනවා නම් සිහිනේ ඇතුලේ දුවන්නේ. එතකොට ඒ උතුම්ම
තෑග්ග ලබා ගන්න ඔහුට නොහැකි වෙනවා. ඒ මොකද ඔහු මුලාවටපත් වෙනවා. ඔහු අරකට එක්කම ඔහු හිතන මේක තමයි මගේ ජීවිතේ සහනය. මට ප්‍රශ්න වලින් මිදලා ඉන්න පුළුවන් මේ මත්පැන් වලින් කියලා තමයි ඔහුට හිතෙන්නේ. ඔහු මේ වැටිලා ඉන්න කරදරේ කවමදාවත් ඔහුට පේන්නේ නැහැ එතකොට. සමහර විට ප්‍රශ්නයක් නැතුව ආසාවට බොනවා වෙන්නත් පුළුවන්. ඒ ආසාවක් ඇති වෙලා තියෙන්නෙම කර්මයක් නිසා. මොකද ඒකට ආසාවක් ඇති වෙනවා කියන්නේ ඒ ආසාව නිසාම ඔහුගේ ශාරීරියේ පාලනය ඔහුට නැති වෙනවා. එහෙනම් ආසාව ඇති වුණ තැන කර්මය සිදු වෙනවා. දැන් ඒක බොන්න වෙන එක තමයි විපාකයෙන් සිදුවන ප්‍රතිඵල තමයි විපාකය. එතකොට නැවත නැවත ආසා ඇති කරගන්නව නම් නැවත නැවත කර්ම සිදු වෙනවා. ඒක නවත්ත ගන්න බැරි ස්වභාවයකට පත් වෙනවා. ඔයා හිතන්න ඔයාට බීලා ඉන්නකොටද ශරීරය ඔයාගේ හිත කියන විදිහට වැඩ කරන්නේ. එහෙම නැත්නම් බීලා නැති වෙලාවකද. අපි ප්ලේන් එකක යනවා නම් ප්ලේන් එකේ පයිලට්ට බොන්න දීලා ප්ලේන් එකේ යන්න කැමතිද? කවුරුත් ඒ ප්ලේන් එකේ නම් යන්න කැමති වෙන එකක් නැහැ. මොකද හැමෝම දන්නවා ඔහු හොඳට බිව්වට පස්සේ ඔහුගේ ශරීරය හොඳට වැඩ කරන්නේ නැහැ කියලා. දැන් ඔන්න ඔපරේෂන් එකක් කරන්න යනවා. ડોක්ටර්ට හොඳට බොන්න දෙනවා. බොන්න දීලා මේ ඔපරේෂන් එක කරන්න දුන්නොත් ඒ ડોක්ටර් ඔපරේෂන් එක කරනවට ඒ කෙනා කැමති වෙයිද? කීයටවත් කැමති වෙන්නේ නැහැ. මොකද හැමෝම මේක දන්නවා. බිව්වට පස්සේ ශරීරය අපිට ඕන විදිහට වැඩ කරන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ මේ මිනිස්සයා රස්සාව විදිහට කරන්නේ වාහන පදින එක කියලා. එතකොට මේ වාහනේ පැදගෙන ගිහිල්ලා කව හරි යට කරගෙන ගියොත් එතනදි නව කර්ම හදාගන්නත් සිදු වෙන්න පුළුවන්. එතකොට මොහු ජීවිතේ රිස්ක් එකකට දාගෙන තියෙනවා කියලා අපිට පේනවා. ඉතින් බුද්ධිමත් කෙනා මේක දන්නවා. දැන් අපි හිතමුකෝ తాවකාලික විසඳුමක් හොයන්න මොකක් හරි හිතේ ප්‍රශ්නයක් තියෙනකොට බොනවා. නමුත් ඇත්තටම මත්පැන් වල මත යනකොට ආපහු අර ප්‍රශ්න ටික ඔළුවට ගලාගෙන එනවා. ඒ විතරක් නෙමෙයි. මේ මත්පැන් වලින් ශරීරයට හානි ඇති කරනවා. ශරීරයේ ඇතුළාන්තයේ දිය වෙන්න පටන් ගන්නවා. බඩවැල් දිය වෙන්න පටන් ගන්නවා. එතකොට ඒකේ ඇති වෙන රෝගවල පීඩනයත් වේදනාවත් අනාගත කාලයකදී ඔහුට විඳින්න සිදු වෙන්න පුළුවන්. ඉතින් දැනටමත් ඒ කර්මය ඔහු කරගෙන ඉවරයි. ඒකේ දිගටම අහුවෙලාම ඉන්නවනම් ඒ කර්මය දිගටම සිදු වෙනවා. එතකොට ඒකේ විපාකය තමයි ඊට පස්සේ ඒ නිසා විඳවන්න සිදු වෙන එක. එතකොට මෙතන එක කර්මයකට විපාක කීපයක්ම තියෙන්නත් පුළුවන්. දැන් මම මේ කතා කරන්නේ මත්පැන් හොයාගෙන ගිහිල්ලා ඒකට ඇබ්බැහිකමක් ඇති කරගෙන ඒක පාලනය කරගන්න බැරුව දිගටම මත්පැන් බොන කෙනෙකු ගැන. හරි. මම හිතනවා මෙතන පිළිතුර තියෙනවා කියලා. දැන් අපි එනන් යමු ඊළඟ ප්‍රශ්නයට. එතකොට දැන් අපි ගත්තොත් මට තියෙන ප්‍රශ්නේ සිතුවිලි වලද වැඩිපුර පව සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් ක්‍රියාවෙන්ද කියන එක. දැන් හොරකම් කරන කෙනෙක් ගත්තොත් හොරකම් කරන එක ගැන ගත්තොත් එයාගේ එක්කෙනෙක් ගත්තොත් හොරකම් කරන කෙනාගේ හිත ඇතුලේ තියෙන්නේ එයාගේ ගෙදර අයගේ මේ කුසගින්න නිවන්න ඕනේ, එයා ගෙදර ප්‍රශ්න විසඳන්න ඕනේ, ගොඩක් දුක් විඳින කෙනෙක් කියලා. ඒතකොට මෙයා හොරකම කරන්නේ චේතනාව අරක. නරක දෙයක් නෙමෙයිනේ ඇත්තටම ගෙදර අය කොහොම හරි තියන්න ඕනේ කියන්නේ, හොඳින් තියන්න ඕනේ කියන එක. එතකොට බාහිරින් එයා ඒ කියන්නේ ක්‍රියාවෙන් කරන්නේ වැරදි දෙයක්. එතකොට මෙතන බලපාන්නේ පව කියන එකට ක්‍රියාවද නැත්නම් ඇතුලේ හිතෙන සිතුවිල්ලද? එතන සිතුවිල්ල චේතනාව හොඳයි. නමුත් කරන වැඩේ ක්‍රියාව එතකොට ඒක වැරදිනේ. ඉතින් එතනක් තියෙන ප්‍රශ්නේ තමයි මෙතනින් බාහිර ලෝකෙන්ද පව සිද්ධ වෙන්නේ ඇතුළාන්තයෙන් කරන දෙයද? මොකද ඇතුළාන්ත මෙතන හොඳයිනේ. ඒතර අර සිතුවිලි වලින්ම නම් පව සිද්ධ වෙන්නේ, බාහිරින් මෙතන එයා කරන්නේ වැරද්දක්. නමුත් සිතුවිල්ල එතන හොඳයිනේ. ඊටාම හොඳ ප්‍රශ්නයක් අහලා තිනවා. ඉතින් මේ අහලා තිනවා සිතුවිල්ලද කර්මයට ප්‍රධාන වෙන්නේ එහෙම නැත්නම් ක්‍රියාවද කියලා. හැම වෙලාවෙම සිතුවිල්ලක් අපිට ආවහම ඒ සිතුවිල්ලක් විදිහට දකින්නේ නැති නිසා තමයි අපි ඒක ක්‍රියාත්මක කරන්න යන්නේ. එහෙමනම් මෙතන සිතුවිල්ලක් ක්‍රියාත්මක කරන තැනත් යම්කිසි මෝහයක් තියෙනවා, රැවටීමක් තියෙනවා. ඒ ක්‍රියාත්මක වීම ශරීරයෙන් සිදුවන ක්‍රියාත්මක වීමක් වෙන්නත් පුළුවන්, නැත්නම් තවත් සිතුවිල්ලක් ජනිත කරන ක්‍රියාත්මක වීමක් වෙන්නත් පුළුවන්. එතකොට සිතුවිල්ලක් මූලික වෙනවා ක්‍රියාවට හැම වෙලාවෙම. නමුත් කර්මයට මූලික වශයෙන්ම බලපාන්නේ ක්‍රියාව වෙන්න පුළුවන්. අපි කරන ක්‍රියාව සිතුවිල්ල මොකක් වුණත් ඒක දැකලා ඒක ක්‍රියාත්මක නොකර හිටියනම් සමහර විට කර්මයක් සිදු නොවෙන්නත් පුළුවන්. අපි මොකද කරන්නේ? මොකක් හරි ගැන හිතුනහම අපි තව ඒක ඇතුළට යනවා. සමහර වෙලට සිතුවිල්ලෙන් තව සිතුවිලි හදා ගන්නවා. තරහ, ක්‍රෝධ ඇති කරන සිතුවිලි හදා ගන්නවා. ඉතින් ඒ කියන්නේ තව මේක අපි කර්මයක් බවට පත් කරගන්නවා. සිතුවිල්ල කර්මයක් බවට පත් කරගන්න වෙලාවල් තියෙනවා. ඒ නිසා මේ කර්ම විශ්ය ගැන කතා කරලා ඉවර කරන්න බැරි තරම් ඒක දීර්ඝ එකක්.
ඉතින් ඒ නිසා ඒක ගැන කතා කරන්නත් එපා කියනවා. මොකද ඒකට හේතුව ගොඩක් දෙනෙක්ට මේක ගැන කතා කරාට ඒක තේරෙන්නේ නැහැ. මම කිව්වොත් සිතුවිල්ලකුත් අපේ සිතේ ඇති කරන අපි ඇති කරගන්න සිතුවිල්ලකුත් නැවත අපිට ඒ විදිහටම වෙන ආත්මයකදී ලැබෙන්න පුළුවන් කියලා. ඒ එන සිතුවිල්ලටම අහුවෙලා නැවතත් අලුතෙන් මේ මගේ ආශාව මේ මම ආසතිය කියලා හිතලා නැවත දීර්ඝකාලීන ඇඩික්ෂන් එකක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මගේ ආසම කෑම. එහෙම හිතුනාම දිගට මේක කනවා. එතකොට අනිවාර්යෙන් ඒක තමයි ආසම කෑම වෙන්නේ. මේ මගේ සිහින රැකියාව. මේ මං ආසම කරන්න ආසම දේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒක කාලයක් කරගෙන යනකොට ඒකෙන් Tamanට වෙන හානිය Taman දන්නේ නැහැ. මොකද ඒක ආසම දෙන්නේ. ඒකෙන් හානියක් වෙනවා කියන එක පේන්නේ නැහැ. ඒ ඇඩික්ෂන් එක නිසා කාලයක් අහුවෙලා මෝහයෙන් වෙලිලා රැවටීමෙන් දුකටපත් වෙන්න පුළුවන් කියලා මම කියනවා. ඉතින් ඒක සරලව තේරුම් ගන්න පුළුවන් අන්න ඒ විදිහට. ඉතින් මේ කර්මය කියන වචනේ ඇහුවත් කට්ටිය බය වෙනවා. බය වුණා කියලා එකෙන් ගැලවෙන්න බෑ. ඒක ගැන නොදැන හිටියා කියලා එකෙන් ගැලවෙන්නත් බෑ. තව ඒකට අහු වෙනවා. තව කර්ම සිදු වෙනවා එතකොට. ඒ නිසා මේක ගැන දැනගන්න ඕනේ. හැබැයි ඕනට වඩා හොයන්න යන්නත් හොඳ නැහැ. එහෙම වුණොත් ඔළුව විකාර වෙන්නත් පුළුවන්. ඒ තරම් මේක දීර්ඝයි. සිතුවිල්ලක් හදන එකත් කර්මයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කරන ක්‍රියාව තමයි කර්මයක් වෙන්නේ. හැම වෙලාවෙම අපි කරන දෙයක් තමයි කර්මයක් වෙන්නේ. එතකොට සිත ඉන්න එකත් සිතුවිලි ඇති කරගන්න එකත් කර්මයක් තමයි එහෙනම්. ඒකත් ක්‍රියාවක්. මොකද ඒක කියන තැනම තියෙනවා. මම හිතනවා කියලානේ කියන්නේ. අපිට හිතෙන දේවල් ගැන අවදියෙන් දකින්න ඕනේ මේක නෙගටිව්ද පොසිටිව්ද කියලා නිතරම බලන්න ඕනේ. ඒකට තමයි අවදිය ප්‍රැක්ටිස් කරන්නේ. ඉතින් මේක අපි දන්නේ නැහැ. අපි සමහර වෙලාවට අසරණකම නිසා Tamanට අසරණකමක් දැනෙනවා මේ තියෙන තත්ත්වයක් එක්ක. එතකොට ඒ අසරණකම නිසා සොරකම් කරන්න සිදු වෙනවා. ඉතින් මෙතන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. සොරකම් කිරීම පිළිගන්න බෑ. මොකද සොරකමක් කරනවා කියන්නෙම එතන තියෙනවා මම හොරකමක් කරා කියන එක. ඒක හිතේ තියෙනවම තමයි. ඒක හිතෙන් අයින් වෙන්නේ නැහැ. එතකොට පවුල වෙනුවෙන්නේ කරන්නේ කියන තැන චේතනාව හොඳ වෙන්න පුළුවන්. නමුත් අතන තමන්ගේ හෘද සාක්ෂියෙන් බේරෙන්න බෑ. තමන් දන්නවා මේ කරන්නේ නරක වැඩක්. එතකොට ඒකට අනිත් පැත්තට ප්‍රතිඵලයක් ලැබෙනවා. සමහර විට පොලිසියෙන් ඇවිල්ලා අල්ලගෙන යන්න පුළුවන්. එතකොට අර විදිහටවත් යමක් කරලා බක්කාරි අමාරුවෙන් හරි වගා කරලා හරි දන්නේ සමහර වෙලට සිංගමන් ගිහින්ලා හරි ළමයින්ට කන්න බොන්න පවුලට කන්න බොන්න තිබ්බ එකත් ඔහු නැති කරගන්නවා. ඔහු අර සොරකම් කිරීම හරහා පොලිසියෙන් අල්ලගෙන ගිහලා හිරේ දැම්මට පස්සේ ආපහු එන්න බෑ. එතකොට අර මිනිස්සු තවත් අසරණ වෙනවා කියන එක ඔහුට පේන්නේ නැහැ. ඔහුත් මුලා වෙලයි ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි මම හිතන්නේ ප්‍රාණඝාතය ගැන ගත්තත් මට ඇති වෙච්ච ප්‍රශ්න තමයි දැන් අපි අතීතේ ගත්තොත් ඒ කියන්නේ මේ පරිණාමය වෙන්න කලින් මේ ගෝත්‍රිකයන් කාලේ ඇත්තනම සත්තු මරලා කාලානේ ජීවත් වෙන්නේ. එතකොට එයා ඒක හිතින් දකින්නේ ආහාරයක් දෙන්නස. එතකොට දැන් ගත්තොත් ගොඩක් දේවල් තාක්ෂණේ තියෙනවා අපිට සත්තු මරන්න නැතුව හරි කාලා බීලා ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවානේ. ඉතින් ඒත් අර සමහරක් අය ඉන්නවා ඒත් රජ කාලේ වුණත් විනෝදාස්වාදයේ සඳහා එයාලා දඩයන් කරලා සත්තු මරනවා. මෙතන එයාලා ගන්නේ විනෝදයක්. නමුත් අර බඩගින්න නිවා ගන්න ආහාරයට සතෙක් මරලා ගන්නවා කියන එක සබහාදාමේ සත්තු විදම්ම කරන දෙයක් නේ. ඉතින් එතන පවක් සිද්ධ වෙනවද සර්? ඒ කියන්නේ සතෙක් මරන්න එතන චේතනාව එයා ආහාරයට ගන්නනේ. අර නිකන් විනෝදාස්වාදයට මරන එක නම් ගොඩක් වැරදි කියලා තේරෙනවා. මෙතන මට තියෙන මේ දල වශයෙන් ගත්තොත් මේ මගේ තියෙන ප්‍රශ්නේ තමයි අපි කරන වැරද්ද ක්‍රියාව මේ කියන්නේ සිතුවිලි වලට විතරක්මද පරිසම් දෙන්නේ නැත්නම් අපි කරන ක්‍රියාවෙත් යම්කිසි කරන වැරදි වලට අපිට ආපහු ඒ දේවල් වෙනවද? ඒ කියන්නේ පරිසම් දෙනවද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද තව මට දැන් ගොඩක් නෝට් වෙච්ච දෙයක් තමයි සමහරක් අය වැරදි කරන්නෙත් වැරද්ද දැනගෙන කියන්නේ වැරද්දක් කරනවා කියලා දැනගෙන එයාලා සතුටින් ඉන්නේ. කියන්නේ වැරද්ද කරන්නේ එයාලා දන්නේ නැහැ ඒක විපාක එනවාද කියලා එයාලා සතුටින් ඉන්නේ. ඉතින් මෙතන එයාලට පරිසම් ඒ කියන්නේ කර්මය ආපසු ලැබෙන එක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා කොහොමද ඒක වෙන්නේ කියන එක. ඇතුළාන්තයෙන් තියෙන්නේ හොඳ දෙයක් නම් එයා කරන බාහිර ක්‍රියාව ඒ පවකට බලපානවද? එහෙම නැත්නම් බාහිරින් නරක දෙයක් කරලා ඇතුළිනුත් ඒක කරනවා නම් කොහොමද ඉතින් බලපානවන්නේ? අර ওই ප්‍රශ්න තමයි මට තියෙන්නේ. එතන මෙන්න මෙහෙමයි. ප්‍රාණඝාතයත් අර විදිහම තමයි. හැබැයි අපි හිතමුකෝ දැන් කෙනෙක් ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනකොට එයා දන්නේ නැහැ. එයාගේ තපත්තුවට සෙරෙප්පුවට කකුලට පෑගිලා චූටි කූඹි ටිකක් මැරෙන්න පුළුවන්. චූටි සතුන් ටිකක් මැරිලා යන්න පුළුවන්. එතකොට ඒවා ජීවිත නෙමෙයිද? ඒවත් පණ තියෙන ජීවිත තමයි නැති වෙන්නේ. එතකොට එතන ප්‍රාණඝාතයක් සිදු වෙනවා. නමුත් ඒක ඒ කෙනා දන්නේවත් නැහැ.
මගේ අතින් මෙහෙම දෙයක් වුණා කියලා දන්නේවත් නැහැ. අන්න එතකොට නම් පවක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි හිතමුකෝ දැනුවත්ව යම් දෙයක් වෙනවා කියලා. දැනුවත්ව අතින් කාගේ හරි අතින් යමක් සිදු වෙනවා. වාහනයක යනකොට සතෙක් හැප්පෙනවා. ඒක දැනුවත්වනේ සිදු වෙන්නේ. අන්න එතකොට හිතේ කම්පනයක් තියෙනවා. ඒ කම්පනය ඔහු දන්නවා මම මේක කරේ හිතලා මතලා නෙමෙයි කියලා. නමුත් ඔහු දන්නවා ඔහුගේ අතින් සතෙක් හැප්පුණා. ඒක හිතට වද දෙනවා. ඉතින් අර හිතට වද දෙන එක තමයි ඇත්තටම කර්මය. ඉතින් එහෙම වදවීම හරහා හිතට දැනෙනවා මේක දුකක්, අනේ මගේ අතින් වරදක් වුණා වගේ හැඟීමක් දැනෙනවා. නමුත් එහෙම දැනෙන්නේ හොඳ මිනිස්සුන්ට ඇත්තටම. නරක මිනිස්සුන්ට ඔක දැනෙන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට ඔක ගාණක් නැහැ. ඔහේ සතුටෙන්ම වැරදි කර කර කාලය ගෙවනවා. එයාලා අහු වෙලා ඉන්නේ. එයාලා ගොඩාක් මේකට පැටලිලා ඉන්නවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? එතනත් කර්මයක් තමයි මේ පරිසම් දෙන්නේ. එතකොට එයාලට තේරෙන්නේ නැති නිසා එයාලා ඔහේ ඉඳී කාලයක්ම. නමුත් ඒකේ විපාකය ගෙවන්න වෙනකොට හිතා ගන්න බැරි වෙනවා. ඔහු එතකොට තමයි එවැනි අය තමයි අර විදිහට වෙන ආත්මවලදී ඉපදිලා ඒවටම අහු වෙන්නේ. කියන්නේ අපි හිතමු සතු මරණ කෙනෙක් බවට පත් වෙනවා. එයා දන්නේ නැහැ එයා සතුන් මරනවා කියලා. නමුත් ඒක ජීවිතේ පුරාවටම ඔහුට කරන්න සිදුවෙන තව කර්ම හදා ගන්නවා. එතකොට සතුන් මරලා ඒක ආසාවෙන් කරපු නිසා ඊළඟ ආත්මේ සමහර විට මස් කන සතෙක් බවට පත් වෙන්නත් පුළුවන්. මොකද මස් බෙදෙන එක තමයි කරේ. දැන් එහෙනම් මස් කන එක සිංහෙක් කොටියෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. එතකොට මුලාව තමයි එයා දන්නේ නැහැ එයා මස් කන්නේ කියන එක. එතකොට එතනත් පින අඩු වැඩි වෙන්න පුළුවන්. පින් කරලා තියෙනවා නම් අපි හිතමුකෝ ඒ ආත්මේ මිනිස්සයා මස් විකුණුවට ඒක හරිම සාධාරණ විදිහට කරේ. තමන්ගේ පවුලට කන්න බොන්න දෙන්නයි කරේ කියලා. හොඳට මුවන් වගේ සතුන් අහු වෙනවා, කන්න බොන්න ලැබෙනවා. කොටි පවුලට එහෙම නැත්නම් සිංහ පවුලට කන්න බොන්න හොඳට ආහාර ලැබෙනවා. එතකොට සමහර මස් කන සතුන්ට දඩයම් ලැබෙන්නේ නැහැ. ඒකත් පවක්. දුෂ්කර කලාපවල හරි අමාරුයි. තව සතෙක් දඩයම් කරගන්න ඒ තරම් සත්තු අඩුයි. බඩගින්න ඉන්න වෙන්නත් පුළුවන් සමහර සතුන්. එතනත් පිනක් කරලා තිනව නම් එයාට වැඩිපුර දඩයම් ලැබෙන්න පුළුවන්. එතකොට දඩයම් කිරීම එතන පවක් වෙන්නේ නැහැ. ඒ ආත්මේ පවක් ගෙවන එක තමයි කරන්නේ. එතකොට කර්මයක් ගෙවිලා යනවා. එයාට කල්පනා කරන්න බෑ මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා කල්පනා කරන්න බෑ. නමුත් ඒ කර්ම විපාකයේ ගෙවිලා යනවා ඒ ආත්මය පුරාවටම. දැන් මම අර වාහනය පදවපු උදාහරණයට නැවතත් යනවා. මොකද එතන තව දෙයක් තියෙනවා කියන්න. කෙනෙක් එහෙම නැත්නම් සතෙක්ක වාහනයට හැපුණා. එතකොට හිතේ තියෙනවා පොඩි එකක්. මම කිව්වා හිතේ පොඩි සිත් රිදවීමක් තියෙනවා. මම දෙයක් කරානේ ඒක මට මේ ගැලවෙන්න බෑ කියන තැන හිතේ තියෙනකොට ඒක තමයි දැනෙන්නේ. සහ එතනදී අවදියෙන් ඔයා වාහනේ පැදෙව්වේ නැත්නම් ඔයාගේ අවදිය එහෙම වෙලා තියෙනවා. අපි හිතමුකෝ කවුරු හරි අවදිය එහෙම වෙලා ඇවිල්ලා ඔයාගේ ඇඟේ හැප්පුණා නම් ඔයාකට කැමති නෑ. එහෙමනම් මෙතන පණිවිඩයක් දෙනවා. තවත් අවදිමත් වෙන්න. මීට වඩා හානියක් වෙන්න පුළුවන්. සමහර විට ඒ හැප්පුණ වෙලාවේ හානියක් නොවෙන්න පුළුවන්. ඒක පණිවිඩයක් වෙන්න පුළුවන්. විශ්වයෙන් කියනවා මේ තව අවදිමත් වෙන්න. මීට වඩා සිහිය පවත්වන්න නැත්නම් ඉදිරියේ කෙනෙකු යට වෙලාම මැරෙන්න පුළුවන්. එහෙම වුණොත් වාට හිරගෙදර තමයි ඉන්න වෙන්නේ කියලා පණිවිඩයක් දෙනවා වෙන්න පුළුවන් මෙතන පොඩි දෙයක් වෙලා. ඉතින් ඒ නිසා අපි මේ විශ්වයෙන් දේවල් ඉගෙන ගන්න ඕනේ. අන්න ඔය විදිහටයි ඉගෙන ගන්න ඕනේ. ඒ අවස්ථාවේ සිදුවන දේවල් හරහා අපේ ජීවිතයට දෙයක් එකතු කරගන්න ඕනේ. ඒ දේ එකතු කරගත්තොත් ඔන්න කර්මය ලිහිල් වෙන්න පටන් ගන්නවා. දැන් ඔයා කියලා තිබුණා ආහාරය සඳහා සතුන් මැරීම කමක් නැද්ද කියලා. දැන් සමහර සතුන් මරණ පුද්ගලයන් ඉන්නවා. එතකොට ඒක මේ විශ්වයේ තියෙන දෙයක් බවට පත් වෙලා. කියන්නේ අපිට ඒක නවත්තන්න බෑ. මොකද මස් කන අය ඉන්නවා. එතකොට ඒ සඳහා මස් සඳහා සතුන් මරණ එක දැනටත් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි සතාගේ පැත්තෙනුත් ගමුකෝ. සමහර සත්තු මැරෙන්න බලාගෙනම ඇවිල්ලා තියෙනවා. කියන්නේ කර්මයක් කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා ගන්න පුළුවන්. එහෙනම් එයා කලින් ආත්මේ සත්තු මරණ කෙනෙක් වෙන්න ඇති නේද? එහෙනම් චරිත දෙක තමයි මාරු වෙලා තියෙන්නේ. සතුන් මරණ කෙනා සතා වුණා. සතා සතුන් මරණ කෙනා වුණා. ඒ කර්මය වෙන්නේ ආසාවෙන්ම සතුන් මරණ කෙනෙක්ට කියලා ගමුකෝ. අපි හිතමු දැන් මිනිස්සෙක් ඉන්නවා. එයා ආසාවට සත්තු මරනවා. ගිහිල්ලා කැලේට ගිහිල්ලා hina වෙලා හරි ජොලියෙන් ඊතලයක් අරගෙන විදිනවා මුවෙක්ට. කර්මය ප්‍රබල වෙන්න පුළුවන්. නමුත් ඒ වෙලාවේ ඒක ගාණක් නැති වෙන්න පුළුවන්. දැන් මුවා මැරෙනවා. එතකොට ඔතන සිදුවන කර්මය ගාණක් නැහැ. එයා ජොලියෙන් ඉන්නේ. එයා ඉහළ ෆ්‍රීකවන්සි එකේ ඉන්නේ. එතකොට එයා සතුටෙන්ම තමයි ඉන්නේ. ජීවිත කාලය පුරාවටම එයා සත්තු මර ජීවත් වෙනවා. හැබැයි කරන්නේ යහපත් දෙයක්ද? එයා දන්නවා මේක යහපත් නෑ කියන එක. එයා දැනගෙනයි ඒක කරන්නේ. මේක හොඳ දෙයක් නෙමෙයි කියලා දන්නවා. දන්නේ නැත්තේ නෑ.
ඉතින් සතා මැරෙනවා, සත්තු මැරෙනවා. නමුත් මොහු ඔන්න ජීවත් වෙනවා. නමුත් මොහුගේ අවසාන මොහොතේදී ඇති වෙනවා සිතක් චුතිසිත කියලා. අවසාන මොහොතේ තියෙන ෆ්‍රීකවන්සි එක තමයි අපි කියන්නේ. එතකොට මේ ෆ්‍රීකවන්සි එක අප්සෙට් ගියොත් මොකද මරණාසන්න වෙනකොට අපි බය වෙනවා. ඒ බයත් එක්ක නිකම්ම ෆ්‍රීකවන්සි එක පල්ලෙහාට යනවා. එතකොට අපි කරපු වැරදි මතක් වෙන්න පටන් ගන්නවා. නෙගටිව් මට්ටමේ තිබුණොත් ඔහු නැවත ඉපදෙන්නේ අර සතාම වෙලා වෙන්න පුළුවන්. එතකොට තව කෙනෙකු ඇවිල්ලා සතුටෙන් විදින හීපාරකට ඔහුව අසු වෙන්න පුළුවන් කමක් තියෙනවා. මොකද මේක අනෙක් පැත්තට නැවත ප්ලේ වෙන මූවි එකක් වගේ, ෆිල්ම් එකක් වගේ. එතකොට ඒක නැවතත් අපි කරන දේ අපිටම එන්න පුළුවන් කියන එක අපි හොඳට මතක තියාගන්න ඕන දෙයක්. අපි කරන සියල්ලම අපිටත් වෙනවා කියන එක දැනගෙන කරන්න ඕනේ. එතකොට අපේ ෆ්‍රීකවන්සි එක කොතනද තියෙන්නේ? ඒ ෆ්‍රීකවන්සි එකට අදාළ ජීවිතයක් අපිට ලැබෙන්න පුළුවන්. කලින් ආත්මේ කරපු දේවලුත් ඇතිනේ. ඒ ෆ්‍රීකවන්සිත් ඇති. එතකොට ඒ මට්ටමකට වුණොත් ඒ සතා වෙන්නේ නැහැ, වෙන සතෙක් බවට පත් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් හොඳ තැනකට සිත ගියොත් අවසානයේ ඒ හොඳ තැනකට ගිය සිත තියෙන්නේ ඉහළ තැනක නම් ආයේ මිනිස්සෙක් වෙලා ඉපදෙන්නත් පුළුවන්. නමුත් ඒ ඉපදුනාට පස්සේ යම් යම් විදිහට අර කර්ම බලපාන්න පුළුවන්. ඉතින් මේ කර්ම විශ්ය කතා කරලා ඉවර කරන්න බෑ. ඒ තරම් ගැඹුරු, ඒ තරම් දීර්ඝයි. දැන් ඔයා කියලා තිබුණා ආහාරය සඳහා සතුන් මැරීම කමක් නැද්ද කියලා. දැන් සමහර සතුන් මරණ පුද්ගලයන් ඉන්නවා. එතකොට ඒක මේ විශ්වයේ තියෙන දෙයක් බවට පත් වෙලා. කියන්නේ අපිට ඒක නවත්තන්න බෑ. මොකද මස් කන අය ඉන්නවා. එතකොට ඒ සඳහා මස් සඳහා සතුන් මරණ එක දැනටත් ක්‍රියාත්මක වෙනවා. එතකොට තිරිසන් ලෝකය කියන්නේ අපායක් තමයි ඇත්තටම. අපි වගේම මිනිස්සු වෙලා හිටපු අය තමයි දැන් ওই සත්තු වෙලා ඉන්නේ. එතකොට ඒ සත්තු කරගත්ත කර්මයක් විදිහට අර සතුන් මරණ අය ළඟට යනවා. සමහර විට කුකුල්ලු කියමු. කුකුල්ලු මරණ තැනක ඉපදෙනවා. දැන් ওই කුකුළු මරණ කෙනා ඉන්නවනේ. ඒ අය මස් සඳහා සතුන් මරන්නේ ඔහු කරගත්ත කර්මයක් නිසා. ඒකත් කර්මයක් තමයි. ඔහුට එහෙම කරන්න සිදුවෙන එක. එතකොට දෙපැත්තටම මේ විපාකයක් මේ ගෙවිලා යනවා. එතකොට දැන් මේ කරන රැකියාවට ආසවීම මෝහයයි, රැවටීමයි. හැබැයි සතා මරණ වෙලාවේ මරන්න ආස වුණොත් අන්න එතන නව කර්ම හැදෙනවා. මරන්න ආසයි. කියන්නේ ජීවිතයක් නැති කරන්න ආසයි. අන්න එතනයි චේතනාව බලපාන්නේ. නැතුව දැන් මේ විපාකයක් නේ ගෙවන්නේ. ඒ කියන්නේ මේ මොහොතේ රස්සාව, රැකියාව මේක. මේ රැවටිලා ඉන්නේ. කියන්නේ එයාට හිතෙන්නේ නැහැ වෙන රැකියාවක් කරන්න. හිතෙන්නෙම මේක තමයි රැකියාව. එකම රැකියාව මේක. ඒ මට්ටමේ ඉන්නකොට බොහෝ වෙලාවට එයාට හිතෙන්නෙත් නැහැ මම මේ වරදක් කරනවා කියන හැඟීම එයාට ඇති වෙන්නේ නැහැ. මෝහයෙන් බෙලිලා රැවටීමෙන් ඒකට ආස වෙන එක තමයි ගොඩක් වෙලාවට සිදු වෙන්නේ. එතකොට එයාගේ ජීවිතේ කරදරමයි ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ. එයා දන්නෙත් නැහැ ඇයි මෙහෙම වෙන්නේ කියලා. එයා විඳව තමයි ජීවිතේ ගත කරන්නේ. එහෙනම් ඒ රැකියාවත් සාමාන්‍ය විදිහට කරගෙන ගියනා කියන්නේ ඒක ඇඟට ගන්නෙ නැමෙ මේ මම කරගත්ත කර්මයක් මේ ගෙවන්නේ කියලා හිතාගෙන ඒක එපා කියන්නෙත් නැහැ. ඒක ගෙවලා ඉවර කරනවා නම් ගෙන ගියොත් යම් කිසි මට්ටමකට අර කර්මය අරතරන් කර්මයක් සිදු නොවෙන්න පුළුවන්. මේ ගෙවන්නේ විපාකයක් කියන එක පැහැදිලි වෙන්න ඕනේ. ඔය විදිහට කරගෙන යනකොට යම් කිසි මට්ටමක් එනවා ෆ්‍රීකවන්සි එක ඉහළට ගිහිල්ලා ඔහුටම හිතෙන්න ගන්නවා දැන් ඇති මේක කරා. මේ රැකියාව විතරක් නෙමෙයි තව රැකියාවල් තියෙනවානේ. මම මොකක්ද මේ කරන්නේ? දැන් ඇති මේක කරා කියලා හිතුනොත් අන්න ඒ කර්ම විපාකය එතනින් අවසන් වෙනවා. දැන් එයා ජොබ් එක මාරු වෙලා එයා යනවා එළවලු වගා කරන ජොබ් එකක් කරන්න. හැබැයි අර මස් විකුණන ජොබ් එකට ඒ ෆ්‍රීකවන්සි එකට ගැලපෙන තවත් කෙනෙක් ඒ ජොබ් එකට එයි. එයත් අර විදිහම ගමනක් යන කෙනෙක්. එතකොට එයාටත් අර විදිහම ගමනක් යන්න වෙනවා. එහෙම නැත්නම් එයා එක්ක උඩට යන්න පුළුවන්. එයා එක්ක පල්ලෙහාට යන්න පුළුවන්. එතකොට මේ මස් විකුණන ජොබ් එක නැති වෙනවද? ඒ ජොබ් එක නැති වෙන්නේ තමන් ඇතුලාන්තයෙන් යහපත් වුණොත් විතරයි තමන්ට ගොඩේමක් තියෙන්නේ. බලන්න මිනිස්සු යහපත් දේවල් වලින් ධනාත්මක වෙන එක කොයි තරම් වැදගත්ද කියලා. අපි හිතමුකෝ ඔක කරගෙන යන ගමන් ওই විපාකයේ ගෙවෙන ගමන් ඔහුට ආසාවක් එනවා සත්තුන්ගේ ලේ දකින්න, සත්තු මරන්න, තව ඒ දේවල් කරන්න ආසාවක් ඇති වුණොත් දැන් ඔන්න ඒකේ අනිත් පැත්ත ප්‍රබල වෙන්න පටන් ගන්නවා. ඒ නිසා විශ්වය ඔහුට උදව් කරන්නේ තව පල්ලෙහාට යන්න. ඔහු ඒක දන්නේ නැති වෙන්න පුළුවන්. දැන් ඔහු අතරමං වෙලා ඉන්නවා. ඒකත් අර මත්පැන් පානයට පොරු වෙලා ඉන්නවා වගේ. ඔහු රැවටීමකටපත් වෙලා තියෙනවා. මේක විතරයි තියෙන රස්සාව. මට උරුම රස්සාව තමයි මේක. ඒ නිසා ඒක කරනවා කියලා දැන් ඔහු ඒක කරගෙන යනවා. එතකොට ඔහු සතුන් මරලා ආහාරයේ පිණිස එවනවා කඩවල් වලට.
එතකොට ඔහුගේ අතින් එන කර්මය ඔහු දන්නේ නැති එක තමයි එතන තියෙන කර්මය. එතකොට ඔහු අතින් ඒ කර්මය දිගටම සිදු වෙනවා. අපි හිතන පිනට කර්මය කැපිලා යනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. අන්න ඒකයි භයානකකම. කර්මය වෙනම එකතු වෙලා වෙනම පරිසම් දෙනවා. පින වෙනම එකතු වෙලා වෙනම පරිසම් දෙනවා. දැන් ඔහු මිනිස්සුන්ට කන්න ආහාර සපයන මේ සතුන් හරහා හරි ඒ ආහාරයක් නේ සපයන්නේ. එතකොට මිනිස්සු ඒක භුක්ති විඳලා යම්කිසි කුසගින්නක් නිවා ගන්නවා. එතනදී ඔහුට පිනකුත් සිදු වෙනවා. පේන්නේ නැති වුණාට එහෙමත් වෙනවා. එතකොට අර ආහාර කන කෙනාගේ අතින් ඒ පව සිදු වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔහු ඒක දැනුවත්ව කන්නේ නැහැ. මේ මම සතෙක් මරුවන කියලා ඔහුට ඒ හැඟීම නැහැ. නමුත් මස් කන එකෙත් යම්කිසි දෙයක් තියෙනවා. හරි. මම මේකට එකතු කරලා තව පොඩි දෙයක්ත් කියන්නම්. කෙනෙකු අවදි වුණොත් බොහෝ දුරට අර පරිසම් දෙන එක අඩු වෙලා යන්න පුළුවන්. ඒක යම් කිසි විදියකට පරිසම් දෙන්න පුළුවන්. ඒ මට්ටමට ඒ ලෙවල් එකට ෆ්‍රීකවන්සි එක අඩු වුණොත් ඒ සිදුවීම පරිසම් දෙන්න පුළුවන්. ඒ කර්ම විපාකයට මුණ දෙන්න සිදු වෙන්න පුළුවන්. නමුත් ෆ්‍රීකවන්සි එක උඩ තියාගෙන හිටියොත් බොහෝ දුරට ඒ මට්ටමේ ඉද්දි විපාක ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඇතම් කර්මයන් ගෙවෙන්න පුළුවන්. කොයි මට්ටමේ හිටියත් ඒක ඉතින් අර කර්මයේ ප්‍රබලතාවය මත තමයි තීරණය වෙන්නේ. නමුත් අවදි වුණොත් කෙනෙක් එයාගේ බොහෝ කර්මයන් එතනදිම අවසන් වෙලා යනවා. සමහර විට අපාගත වෙන්න નિયમિત කෙනෙක් වෙන්න පුළුවන්. අපාගත වීමත් නතර වෙලා සුගතියේ ඉපදෙනවා කියලා අපි කියනවා. ඒ කියන්නේ අවදි වුණොත් ආයේ අපායක නම් ඉපදෙන්නේ නැහැ. සර් තව දෙයක් මට නිකන් සර් එක්ක දෙයක් ෂෙයා කරගන්න හිතුණා සර්. කමක් නැද්ද දන්නේ නැහැ. ලස්සන දෙයක්. ඒ කියන්නේ මම දැකපු ලස්සන දෙයක්. ඒක මට නිකන් පණිවිඩයක් වගේ දැනුණා. මං ආප්ප ගන්න ගිය වෙලාවක වැස්සේ හොඳටම වහින වෙලාවක තමයි ගියේ රෑ. ඉතින් මේ එවෙලේ මම දැක්කස 100 කෙනෙක් තමයි මේ කඩේ කරන්නේ චූටි පෙට්ටි කඩයක්. පොඩි කඩයක්. ඒක ඇත්තටම හයියෙන් වහිනා ඒ වෙලාවේ. ඉතින් ඒ කඩේ ඇතුලේ හොඳටම වැහි බින්දුවක් නැහැ. කියන්නේ වතුර වැටෙනවා. එතන වහලේ හරියට හදලා නැහැ. ඒ වගේ ටිකක් අමාරුවෙන් තමයි එතන කඩේ කරන් යන්නේ මේ මිනිස්සයා. ඒ වුණාට සර් මම දැක්ක දෙයක් තමයි ඒ 100ගේ හිනාවේ අඩුවක් තිබ්බේ නැහැ. කියන්නේ අපි කතා කරද්දී උනත් අහද්දී උනත් හරි සතුටින් තමයි ආයේ ව්‍යාපාරي කරගෙන යන්නේ. මට එතන තේරිච්ච දේ තමයි සර්, කියන්නේ මොකක් හරි කර්මයක් හින්දා අපිට ඕන මිනිසෙක්ට යම්කිසි අපහසුතාවයක්, ඒ කියන්නේ අපහසු කාලයක් ගෙවන්න සිද්ධ වෙනවනේ සර්. මොකක් හරි කර්මයක් තියෙනවනේ. ඉතින් ඒ වෙලාවටත් එයා hina වෙලා ඒක යටපත් කරගෙන ඉන්නවා නම් ඇත්තටම අර කර්මය කියන එකටත් යටපත් වෙනවා වගේ දෙයක් දැනෙනවා මට. ඒ කියන්නේ අපි හිතන විදිහින් වෙනස් කරගන්න පුළුවන් කියලා සර්. ඒ කියන්නේ මට සර් එක්ක මේක ෂෙයා කරගන්න ඕනුනේ ඇත්තටම ලස්සන දෙයක් හින්දා. ඒ කියන්නේ එයා 100ගේ සර් එතන කිසිම කියන්නේ මං අතුලාන්තේ කොහොමද දන්නේ නැහැ. නමුත් අර තේරෙනවානේ දැක්කාම එයාගේ හිතේ සතුටක් තමයි තිබ්බේ. අර එතන වතුර වැටෙනවා, හිරිකඩ වැටෙනවා, තෙමිලා කඩේ ඇතුළෙත්. ඒත් අර එයාගේ කිසි hinaවේ අඩුවක් තිබ්බේ නැහැ සර්. එතන අර මට දැනුනේ අන්න ඒකයි. කියන්නේ අපි කරගත්ත මොකක් හරි අපහසු කාලයක් වුණත් හිතින් තේරුම් ගත්තා නම් පොඩි දෙයක් නේ සර් තියෙන්නේ. ඉතින් මට ඒක සර් ෂෙයා කරගන්න හිතුණා. thank you සර්. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ පණිවිඩය. මම හිතනවා අනිත් අයටත් ගොඩාක් වැදගත් කියලා. ඒ කියන්නේ ජීවිතේ අපි මොන මට්ටමේද ඉන්නේ කියන එක අදාළ වෙන්නේ නැහැ. මේ වෙලාව අපි ගෙවන්නේ කලින් අපි කරගත්ත දෙයක් නිසා. මේක මට එපා. මේ ජීවිතේ මට එපා කියලා කියනවා නම් කෙනෙක් ඔහු හරිම වැරදි දෙයක් මේ කරන්නේ. ඔහුගේ ජීවිතේට හරිම අසාධාරණයක් ඔහු කරගන්න. ඉතින් මේ ආදර්ශය ගන්න, මේ උදාහරණය ගන්න, මේක ආදර්ශයක් කරගන්න ජීවිතේටත් හරිම වටිනවා. ඒ කියන්නේ පොඩි පෙට්ටි කඩයක් කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතේ අපහසුවෙන් ගෙවනවා වෙන්න පුළුවන්. නමුත් ඒ අපහසුතාවය ඔහුට දැනෙන්නේ නැහැ. ඒ මොහොත විඳිමින් මේ වෙලාවේ මේක කරගෙන යනවනම්. ඉතින් ඒ 100 මට හිතෙන්නේ විශ්වාකර්ෂණ නීතිය දැනගෙන ආපු කෙනෙක් කියලා. ඒ කියන්නේ සමහරක් අය ඒක ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒක දැනගෙන වෙනවා. එයා ඒක ක්‍රියාත්මක කරනවා නොදැනුවත්වම. ඒ කියන්නේ සතුටෙන් මේ මොහොතේ තියෙන දේ කර්මයක් නෙමේ වෙලාවේ අපිට ලැබිලා තියෙන විපාක ජීවිතයක් කියලා කියමුකෝ. එතකොට ඒක නැති කරන්න දැන් බෑ. මේ වෙලාවේ බෑ. එතකොට ඒක බාර අරගෙන ඒකත් එක්ක සතුටෙන්ම උපරිම පොසිටිව් ලෙවල් එකෙන් ඉන්නකොට එයා හරිම විනෝදයෙන් මේ වැඩේ කරගෙන යනවා. එයාට ඒක දුකක් වෙන්නේ නැහැ. ඒක කර්මයක් වෙන්නේ නැහැ කවදාවත්. ඒක කර්මයක් විදියට එයා ගන්නෙ නැති නිසා. ඒ කියන්නේ මේක විපාකයක් ගෙවනවා කියන එක එයාට දැනෙන්නේ නැහැ. එයා ඒක සතුටෙන් බාර අරගෙන මේ වෙලාවේ සතුටෙන් කරගෙන යනවා. එතකොට ඇතුලේ ඒක නරක දෙයක් නෙමෙයිනේ. ඒක යහපත් දෙයක් මෙයා කරන්නේ. ඔච්චර බැරි කමක් තිබුණත් එයා හොරකම් කරන්න යන්නේ නැහැ, කාගේවත් දේවල් සතුන් මරන්න යන්නේ නැහැ. යහපත් විදියට ඉන්නවා. යහපත් විදියට. එයා ධනාත්මකයි. එයා ඉන්න තැන අදාළ නැහැ. අන්න ඔය මට්ටමේ හිටියොත් එයා උඩට යන එක ෆ්‍රීකවන්ස් එකෙන් කාටවත් නතර කරන්න බෑ. එහෙම හිටියොත් මේ විපාකය ඉක්මනින්ම ගෙවිලා යන්නත් පුළුවන්.
ඔය අර කිව්වා වගේ නරක කර්ම, තව නරක කර්ම තියෙනවා නම් ඒවා අඩු ෆ්‍රීකවන්සිස් වල නම් තියෙන්නේ ඒ ලෙවල් එකට යන්නේ නැතුව ඉහළ මට්ටමෙම ඉඳීම හරහා එයාගේ කර්ම ටික යටපත් වෙලා යන්නත් පුළුවන්. හැබැයි ඉතින් තව එක්කෙනෙක් එක්ක සංසන්දනය කරන්න ගියොත් අරයට ලොකු කඩවල් තියෙනවා. මෙයාට මෙන්න මෙහෙම බිල්ඩින්ග්ස් තියෙනවා. මට තියෙන්නේ මේකනේ කියලා දුක් වෙන්න ගියොත් හිතට දුකක් විතරයි දැනෙන්නේ. පීඩනයක් දැනෙන්නේ. වේදනාවක් දැනෙන්නේ. එතකොට මේ ඉන්න මට්ටමිනුත් ෆ්‍රීකවන්සි එක තව පල්ලෙහාට යන එක තමයි සිදු වෙන්නේ. නමුත් මේ මොහොතේ කලින් කර්මයක් නිසා මේ විපාකය දෙනවනම් මේක අපි ආදරයෙන් බාර ගන්නව නම් සතුටෙන් බාර ගන්නව නම් මේ කර්මය ඉතාමත් ඉක්මනට ගෙවිලා ඉවර වෙනවා. ඊට වඩා ඉක්මනට මේ ෆ්‍රීකවන්සි එක උඩට යන්න පටන් ගන්නවා. එතකොට මේ උඩට යනවත් එක්ක ලස්සන දේවල් මිනිස්සුන්ගේ ජීවිතයට ඇදිලා එන්න පටන් ගන්නවා. සහ මේ ආධ්‍යාත්මික මාර්ගය අඳුන ගන්න පටන් ගන්නවා. බුද්ධිය වැඩි වෙනවා. එතකොට ටික අවදි වෙන පැත්තට ගමන් කරන්න ඕනම කෙනෙක්ට මිනිස්සෙක් වෙලා ඉපදුනා නම් තමා තුළ ඒ අවශ්‍යතාවය ඇති වුණා නම් ඒ අදහස ඇති වුණා නම් ඕන කෙනෙක්ට මෙතනින් අවදි වෙන පැත්තට ගිහිල්ලා අඩුතරමේ ඉහළ ভাইබ්‍රේෂන් එකකට හරි යන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අපි හැමෝම අතින් වැරදි වෙලා තියෙනවා. කර්ම සිදු වෙලා තියෙනවා. ඉතින් ඒ කර්මයන් සියල්ල අපිට ගෙවලා ඉවර කරන්න බෑ. මේ විපාක ගෙවලා ඉවර කරන්න පුළුවන් ප්‍රමාණයක් නෑ. ඉතින් අපි කරන්න ඕනේ දැන් හරි මේක තේරුම් අරගෙන මේ පොසිටිව් මාර්ගයේ ගිහිල්ලා ඉහළ ආධ්‍යාත්මික තත්වයකට පත්වෙන එක තමයි කරන්න ඕනේ. එතකොට අර කර්ම වලින් ගැලවෙන්න පුළුවන්කම ලැබෙනවා. සියල්ලම නෙමෙයි, නමුත් බහුතරයක් දේවල් වලින් ගැලවෙන්න පුළුවන්. බහුතරයක් අපිව දුකටපත් කරන දේවල් වලින් ගැලවෙන්න පුළුවන්. මිනිස්සෙක් වීමත් විපාකයක් ගෙවන එකක් තමයි. අපි මේ ගෙවන්නේ විපාකයක්. අපි මිනිස්සෙක් වෙච්ච නිසා කන්න ඕනේ, බොන්න ඕනේ, අඳින්න ඕනේ. ඒ දේවල් අපි කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ දේවල් සපයන්න වෙනවා. ඒක ගෙවන්න වෙනවා. ඒ කෙසේ වෙතත් හිත සතුටෙන් නම් ඉන්නේ, නිවීමෙන් නම් ඉන්නේ, සැනසීමෙන් නම් ඉන්නේ. මේ මොහොතේ තියෙන දේන් එයාව පීඩනයකටපත් වෙන්නේ නැහැ. එයා ජීවිතේ විඳින එක තමයි කරන්නේ. එයා කර්මයක් ගෙවනවාද කියලා එයා දන්නෙත් නැහැ සමහර විට. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි මේ දේවල් කියලා දෙන්නේ. කිසිම දෙයක් බලාපොරොත්තු නොවි ආදරයෙන්මයි ඔයාලට මේ දේවල් කියන්නේ. ඉතින් මේ නාලිකාවට වීඩියෝස් දැම්මා කියලා මට 7-5ක මුදලක් ලැබෙන්නේ නැහැ. මට මුදල් හොයාගන්න පුළුවන්. නමුත් වැදගත් වෙන්නේ ඔයාලා මේක හරියට කරගන්න එක. ඔයාලා මේ දුකෙන් මිදෙන එක. මේ සියල්ල ඔයාලා වෙනුවෙන්මයි මේ මහන්සි වෙන්නේ. මේ උත්සාහයක් ගන්නෙ ජීවිතේ විඳෙව්වා ඇති. ඇයි මේ විඳවන්නේ? තමන් නිවිලා ගියා නම් කොච්චර ලස්සනයිද තමන්ගේ ජීවිතය. හැමෝම මේක දැනගත්තොත් කොච්චර ලස්සන වේද මේ ලෝකය. ඒක අවබෝධ කරලා දෙන්නයි උත්සාහ ගන්නෙ. නැති වෙන්නේ විඳවීම විතරමයි, ලැබෙන්නේ විඳීම විතරමයි. ඉතින් ඒ නිසා මේ ජීවිතයක් අපිට ලැබිලා තියෙන්නේ හොඳට විඳින්න. විඳලා ඇත්තටම සැප මොකක්ද කියලා තමා තුළින්ම තේරුම් ගන්න තමයි මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙන්නේ ඇත්තටම මිනිස්සු වෙනුවෙන් කරුණාවක්ම විතරයි. මිනිස්සෙක් විදිහට අපි ඉපදුනේ මේක ගන්නම තමයි. අපි ඒක දන්නේ නැති එකයි තියෙන ප්‍රශ්නේ. මේ කියලා දෙන එකෙන් ඔයා ජීවිතේට දෙයක් එකතු කරගන්නව නම් මේ භයානක අන්සාරයෙන් දුකෙන් ගැලවෙන්න ඔයාට පුළුවන් කමක් ලැබෙනවා නම් ඒක ඔයාට කරගන්න යහපතක් වෙනවා. මෙතන ඇත්තටම නැති වෙන්න දෙයක් කවදාවත් තිබිලත් නැහැ කියන එක තමයි මෙතනදී ඔයා තේරුම් ගන්න. සියල්ලම ලැබිච්ච දෙයක් විතරයි මෙතන තිබිලා තියෙන්නේ. නැති වෙන්න දේවල් මෙතන තිබිලා නැහැ කියලා ඔයාට පැහැදිලි වෙනවා මේ ගමනේදී. ඒ නිසා හදවතින්ම භක්තියෙන් ගෞරවයෙන් මේවා බාර ගන්න කියලා ඔයාලට කියනවා. එහෙනම් අද පණිවිඩය මේක තමයි. ගොඩක් වැදගත් දෙයක් මේකේ අන්තර්ගත වෙනවා. එහෙනම් අදට සමුගෙන යනවා. පළ හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඒ වගේම තශ්මික මල්ලිටත් ගොඩක්ම ස්තුතියි මාත් එක්ක අද මේ පණිවිඩය ලබා දෙන්න සම්බන්ධ වුණාට.